හරි සීස කරමු කියන තැනට ආවා. ගොඩක් අය එපා කියද්දි මම කිව්වා සීස කරමු කියලා. අනික තමයි මට දැක්ක එක අම්මා කෙනෙක් මුස්ලිම් අම්මා කෙනෙක් ඇඳ වටේ ඒ දවස් ගානම දුවනවා වටේට. ඉතින් ඒ නෝමල් හම්බ වෙන්නේ නැතුව අර සින්ටද මොනාද දෙනවනේ මට ඒ අත්දැකීම නෑ නෝමල්. මේ ඉතින් ඒකෙන් පස්සේ මම සීස එකට ආවා. මම මුලින්ම යන්නේ මගේ සීස අත්දැකීම. ඒකෙදි දැන් මුලින්ම කරන්නේ අපේ ඇඳුම් ඔක්කොම අයින් කරනවා. ඉතින් අපි ඉස්සර හිතනවා අයියෝ මේක තව කෙනෙක් කිව්වම හිතන මේක කොච්චර අපිට ලැජ්ජයි කියලා අපි හිතනවනේ නෑ. ඒ වෙලාවට ඔයාලා හිතන්න ඒ වෙලාවට එහෙම දැනෙන්නේවත් නෑ. අපිට තියෙන්නේ අර බය. සීස එකක් නම් එතනදී කපනවා. දැන් බබා ගන්නවා. නෝමල් නම් එහෙම. අර අපිට ඒ බය මිසක අපිට කිසි වෙලාවක ඒ ડોක්ටර්ස්ලාගෙන් ඒ කිසිම කෙනෙක්ගෙන් ඒ ඉතින් අර ડોක්ටර්ස්ලා කියන්නේ ඇත්තටම දෙවිවරු. ඉතින් අපි අම්මත් බේරලා දරුවත් හොඳ බිහි කිරීමක් කරා කියන්නේ ඒක මැජික් එකක්. ඉතින් ඒකයි අර මම හැම වෙලේම කියන්නේ අර අපිට එන දේවල් සමහර කාලවල තියෙනවා හරි පස්සේ හිතද්දි හරි සුන්දරයි ඒවා. ඒ මොහොතට ගිනි බයක් එනවා. අනිත් එක තමයි දැන් මතක් කරන්න ඕන අර ස්කාර්ෆ් එක දාලා අර ඔපරේෂන් එකට ඇඳුම් අරන් යනකොට මෙයා කිව්වා මොකක්ද අනිත් ඒක කියන්නේ හැමෝටම හොඳයි ඒක වටිනවා. ඔව් නෑ දැන් මෙයා ගොඩක් බය වෙලා හිටියේ ඒ වෙලාවේ. මේ මෙයා ඒ කියන්නේ ප්‍රෙෂර් එක වුණත් වැඩි වෙන්න තිබුණා ඒ වෙලාවේ මේ බය වෙච්ච විදියට. මොකද අනිත් ඉන්න මේ අම්මලා ගොඩක් හැසිරෙන විදිය දැක්කහම එයාලා අමාරුවෙන් ඇඳ වටේ දුවනවා. එතකොට මෙයා ගොඩක් මනස මාර විදියට අවුල් වෙලා තිබ්බේ. පාර මං කිව්වා නිතරම ඇත්තට මම ගොඩක් දුරට මට පුළුවන් වෙලාවට මම බුදුදහමත් එක තමයි ඉන්නේ මගේ. ඒක තමයි මේ ඇත්තට මම බුදුහාමුදුරුවෝ නැරෙන්න මට ඊට වඩා දෙයක් නැහැ. ඊට පස්සේ මම යාට කිව්වා නිතරම අපේ ශරීරය අපිට අයිති නැති දෙයක්. අපිට අපේ තියෙන කිසිම දෙයක් අපිට අයිති නැහැ. අපිට ඕන විදිහට කන්ට්‍රෝල් කරන්න බෑ කිසිම අවයවයක්. ඒක නිසා ඔයා හිතන්න මේක අපිට අයිති නැති දේ අපේ නෙමෙයි කියලා හිතන්න. අනිත්‍යයි කියලා හිතන්න. ඉතින් ඒක එහෙම වුණාම ඔයාට ওই දැනෙන වේදනාවක් එන එකක් නැහැ ඔය කොතනකදීවත්. මේ එපාර ඒක එහෙම වුණා කියන්නේ දැන් මම ට්‍රොලිය යනකොට දැන් අපේ කසිනියත් හිටියා මට මතකයි මගේ තොලු අත ගා ડોක්ටර්ස්ලාත් එක්ක යනකොට මම අර අනිත්‍යයි කියලා කියනකොට මට දැනුන්නේ නෑ ඔයාලා ඒක විශ්වාස කරන්න මේ අපේ හැම ආගමකම තියෙනවා යම්කිසි ඇදහිීමක් මම කියන්නේ බෞද්ධ ආගම විතරක් නෙවෙයි ඕන ආගමක ඉතින් ඒක අපි සිහි කරගන්නකොට අපිට අර වේදනාව කියන එක ගොඩාක් කලාවට බය නැති වෙනවා විශේෂයෙන් වේදනාවට වඩා බය නැති වෙනවා ඉතින් මම ඒක කියනහම ડોක්ටර් කෙනෙක් ඇහුවා මේ මොනවද අම්මා කියවන්නේ කියලා බය වෙලා දින්නේ හැබැයි බය වුණොත් ප්‍රෙෂර් නගියේ ඔයාලා සීසකට ගන්න බැරි වෙයි කියලා එහෙමත් බය කරා එහෙමත් කිව්වා ඉතින් මම හිත හදාගෙන සීසකට ගියා මගේ පළවෙනි ඔපරේෂන් එක සහ මම ඉන්ජෙක්ෂන් එකක්වත් මං කොනේ ගහන්න මම බය කෙනෙක් කියලා ඉතින් එහෙම උනේ නෑ ගියාට පස්සේ අර කොට්ටයක් ලොකු පුළුන් මං හිතලා හුලම් පුරවපු කොට්ටයක් මට මතකයි ඒ කොට්ටේ මෙහෙම බඩ යටට තියලා අපේ කොන්ද නවනවා මං කියන්නේ ගොඩාක් තනිස්ස ගාවටම ගොඩක් නවනවා ඉතින් ඒ මොහොතේ හැටියට මට හිතන්නේ අපි නෝමලි නවන්න බෑ ඒක ඒ කියන්නේ ගොඩක් අර නවනවා බඩත් එක්කනේ ඒ නවලා කොට්ටේ තියලා තමයි ඉන්ජෙක්ෂන් දෙකක් මං හිතන්නේ ගහනවා මට මතක විදිහට හිරි වැටෙන එක අර ලොකු ඉන්ජෙක්ෂන් එකයි ඉතින් මම කියන්නේ ඒක වේදනාවක් නෑ ඉන්ජෙක්ෂන් එක සහ ඒක දැනෙන්නේ නෑ ඒ වෙලාවට ඒ ඉන්ජෙක්ෂන් එක දැනෙන්නේ නැහැ ඇත්තටම දැනෙන්නේ නැහැ පොඩි ඔළුවෙන් යන පොඩි අර අකුණක් වගේ එකක් යනවා ඒ අරින් අර රිදීමක් කියලා නෑ දැනෙන්නේ නෑ මම හිතන්නේ අපේ තියෙන අපි ඉන්න අර මානසික තත්ත්වෙත් එක්ක දන්නේ මට එහෙම දැනුන්නේ නෑ එකපාරට ගැස්සීමක් වගේ තමයි ආවේ අර අකුණක් ගියා වගේ හැඟීමක් ආවේ ඉතින් ඊට පස්සේ මං හිතන්නේ හරි පොඩි වෙලාවක් මට හරියට වෙලාව මතක නෑ අම්මලා දන්නවා ඇති සීස කරපු අම්මලා ඒ වෙලාව ඇතුළත මාව ඒක සීස කරන බෙඩ් එකට දැම්මට පස්සේ මට මෙතනින් එහා මොනවත්ම පණ නෑ ඊට පස්සේ අර පෙන්නනවන සීස එකේදී ඉතින් ඒවා සීස කරා ඒවා කපනවා මම දැක්ක මට අර මේ පම්ප් කරනවා මම ඒවා දැක්ක අර ස්පොන්ජ් කරනවා අර යන පිටට යන ඒ වගේ දේවල් දැක්කට එහෙම ඔළුවේ නැහැ ඒස මට මතකයි මම ડોක්ටර්ගෙන් ගියාම ડોක්ටර් තාම කොච්චර වෙලා යනවද ඒ කියන්නේ බබා එළියට ගන්න කියලා ඒ කියන්නේ මට උමනාව තිබ්බේ දැන් මේ වැඩ ඉවර කරලා මේ එළියට එන්න මොකද දැන් මට ඔළුවේ හස්බන්ඩ්ුත් ඉන්නවා දැන් එයාත් කොහොමද දන්නේ නැහැ නේ ඔය වගේ ප්‍රශ්න ගොඩයි ඔළුවේ ඊට පස්සේ ડોක්ටර් කිව්වා ඒ කියනවත් එක ડોක්ටර් ඇවිල්ලා කිව්වා බබා අරගෙන හොදන්න වොෂ් කරන්න අරන් ගියා කියලා ඒ තප්පරේට මට කිව්වා අර කියන රන් කිරි කට ගන්නවා කියලා. එතකොට ඒ අයාලා කරන්නේ ඔයාලට දුවේද පුතේද ඕනේ ඇහුවා. ඊට පස්සේ ඉතින් මම දන්නවනේ පුතෙක් කියන එක අපි ස්කෑන් එකේදී බලන්න තිබ්බේ කලින්. ඊට පස්සේ මම පුතෙක් කිව්වහම මට ගෙනල්ලා අර යාලට මේ පපුවට තියලා කිරි ටිකක් කිරි බින්දු දෙක තුනක් පොවලා අරන් ගියා. ඒකත් මේ ඒක කියන්න බැරි තරම් සතුටක් ඉතින් අමුතුම හැඟීමක් ඒක සතුට මොකක්ද ඒක තේරෙන්නේ හැඟීම ඉතින් අර අපි සමහරලාට කතා වෙනවා මේ අපි දෙන්න විතරයි ආවේ දැන් මේ තව එක්කෙනෙක් ඉන්නවා හරි පුදුමයි කියලානේ
ඉතින් අර අලුත් අත්දැකීමක් ඉතින් අම්මලාට අලුත් අයට ඒක ඇත්තටම කියන්න ඕනේ අර වේදනාවට ඇත්තටම බය වෙන දෙයක් නෑ සීස් එකේදී සහ මේ නෝමල් වුණත් මම දැන් නෝමල් අත්දැකීම නැතුණා නෝමල් ඩිලිවර් කරන අම්මලා කියනවා නෑ මේක අමාරු නෑ ඒ තප්පරෙට චුට්ටනේ කියලා කියනවා. ඉතින් එහෙම නෑ. ඉතින් මගේ අත්දැකීම මං කියන්නේ මට නම් ඒක සීස් එකක් කියන්නේ මට ආයි සීස් එකක් කරලා බබෙක් හම්බ වෙනවා කිව්වත් මට ඒක දැන්